තෙරුවන් සරණයි සියලු දෙනාටම. පළවෙනි වතාවට තමයි මම මෙහෙම මේ වීඩියෝ එකක් කරන්නේ. ඇත්තටම මම කතා කරන්නේ අපේ බෞද්ධ සදහැවත් පින්වතුන්ට. ඔය ඇත්තෝ හාමුදුරුවන්ට පිරිකර පූජා කරන්න බොහෝ වෙලාවට පිරිකර කඩවලට ගිහිල්ලා අනිසි විදියට වියදම් කරලා පිරිකර ගන්නවා. ඔයගොල්ලෝ දන්නවද මේ පිරිකර ඒගොල්ලෝ හිතුමතේ විකුණනවා කියලා? එක කඩේකට ගිහිල්ලා ඇහුවොත් එක ගාණක් මේවට විධිමත් පාලනයක් නැහැ. ඒ අය Tamanට කැමති විදියට පිරිකර විකුණනවා. මම ළඟ දවසක් මාතර තියෙන ප්‍රධාන පෙළේ පිරිකර කඩේකට ගියා. පාන්දර ගියේ ඇත්තටම මම සිවුරු රෙදි ගන්න. දැන් දින කිහිපයකට කලින් රුපියල් 750ට තිබුණු සිවුරු රෙදි යාරය දැන් රුපියල් 1000යි. මම ඇහුවා මිල වැඩි වෙනකොට මේ ඇතුළේ ගෙනහල්ලා තියෙන ඒවටත් ඕගොල්ලෝ එහෙම මේ මිල වැඩි කරනවද කියලා. එතකොට මගේ මූණ දිහා බලාගෙන හිටියා. ඉතින් ඇත්තටම මේ හරි කනගාටුයි. ඒ වෙලාවේ එක පින්වත් මහත්තයෙක් ආවා 12 පිරිකරක්. මොකද්ද මන් දන්නේ ඒක ඒගොල්ලෝ හදන එකක් ඒක. ඉතින් ඒ 12 පිරිකරේ තියෙන එක බැලුවාමත් මේ තුවායක් ඔය මොනවා හරි පොඩි කුඩයක් තව අර පබළු වල්ලපු සෙරෙප්පු දෙකක් ඔන්න ඔය වගේ මොනවා හරි පොඩි ටිකක් දාලා රුපියල් 1000කවත් සමහරලාට 1500කවත් නැහැ. මං අහගෙන හිටියා මේ මිනිස්සු ඇහුවා ගාන කීයද කියලා 9500යි කිව්වා. මේ මට හිච්චෙදි. ඉතින් මං කල්පනා කරා මොන තරම් අසාධාරණයක්ද මොන තරම් කැත වැඩක්ද මේ කරන්නේ කියලා. එතකොට දැන් අපි ගත්තාම කොළඹ තියෙන ප්‍රධාන පෙළේ ඒ වගේ තියෙන ප්‍රධාන පිරිකර කඩ ගොඩක් තියෙනවා. ඒ කඩවල එක එක විදියයි. ඒක නිසා මම කියන්නේ මෙහෙමයි ගන්නකොට එක්ක හාමුදුරුවොත් එක්ක යන්නේ විශ්වාසවන්ත හාමුදුරුව කෙනෙක් එක්ක යන්නේ. මොකද අද ඒතනත් පොඩි ගැටලු තියෙනවා සමහර වෙලාවට. ඉතින් මේ සම්බන්ධතා තියෙන්න පුළුවන්. හැමෝම මිනිස්සු කියලා හිතුවට මිනිස්සු නොවන අයත් ඉන්නවා. ඒ නිසා මේවට විධිමත් පාලනයක් දැන් අපි බුදු සාසන අමාත්‍යාංශ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විදියටත් අපි ගිහිල්ලා ඒ ප්‍රධාන අයත් එක්ක කතා කරනවා මේක. ඒ වගේම පාරිභෝගික අධිකාරියට මම දන්න විදියට මේ වෙනකොට මේක දැනුම් දීලා තියෙනවා අපේ ආයතනයෙන්. නිසා මේව ප්‍රමිතිකරණය කරන්න ඕනේ සහ මේ වගේ දූෂිත ආයතන අනිවාර්යයෙන්ම සීල් තියන්න ඕනේ. මේ මිනිස්සුන්ට කරන මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව තමන්ගේ තක්කඩි ව්‍යාපාරයට අරගෙන තක්කඩි ව්‍යාපාරයක් කරනවා. ඉතින් ඇත්තටම මේ මිනිස්සුන්ට හරියනවද කියන මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ මිනිස්සුන්ට එහෙම වැරදිලා නැහැ අද වෙනතුරු. නමුත් ඒවා කොයි මොහොතක හරි විඳවන්න මේක බුද්ධ චීවරයනේ මේ අද මේ කූට කුමන්ත්‍රණ වලට හසු වෙලා තියෙන්නේ. ඒ නිසා මේකේ තව සැඟවුණු කතා ගොඩාක් තියෙනවා කියන්න. මේ වටිනාකම් වල ඉතින් ඇත්තටම ලොකු මුදල් දීලා බොරුවට එක එක්කෙන කියන 12 පිරිකර කියලා තව ටික දවසක් යනකොට 25 පිරිකර කියලා තව එකක් ඒ රුපියල් 30000කට 40000කට විතර. ඉතින් එක එක විදියට තමන්ගේ ව්‍යාපාරික ලෝකයේ ගෙනියන්න වැඩ කරනවා. ඉතින් ඒක නිසා මම මේ වෙලාවේ මතක් කරනවා මේ ශ්‍රද්ධාව ඔබේ ශ්‍රද්ධාව අනිසි විදියට භාවිතා කරන කූට වෙළඳුන්ට අහු වෙන්න එපා. ඔබ පිරිකරක් දෙන්න ඕන. මොකද ඔය චැලෙන්ජර් සිවුරු තියෙනවා ඇත්තටම අඳින්න බෑ. අඳින්න බෑ සිවුරු චූටි වගේම සහ ඒක සිලික් වැටෙනවා. ඊළඟට පොප්ලින් වගේ සිවුරු. ඉතින් ඒවා අධික මිලට දෙනවා. හරිද? එතකොට දීලා. ඒවා ඇත්තටම පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් ඒක නිසා දැන් කොටන් සිවුරක් සාමාන්‍යයෙන් රුපියල් දැන් එක කාලෙට මම දන්නේ නැහැ මිල මේ කවුද මේක කරන්නේ කියන එකේ ප්‍රශ්නේ තියෙන්නේ. හිටපු ගමන් රුපියල් 3000ට 3500 තියෙන හිටපු ගමන් 6000යි කියන 3000කින් වැඩි වෙලා. ඒක පුදුම වැඩිවීමක්. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක වැඩි වෙන්නේ මොන පදනම මතද? මොකක්ද ඒකේ ගණිත ක්‍රමය කියලා දන්නේ කඩ මුදලාලිලා විතරයි. ඒක නිසා විශේෂයෙන් අවධානයට ගන්න මම මේක මතක් කරේ. මොකද මේ වීඩියෝ එක යන්න ඕනේ සමස්ත රටේම ගිහිල්ලා මේක අහිංසක බෞද්ධ මිනිස්සුන්ට මේක සාධාරණයක් වෙන්න ඕනේ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.